Hi guys, welcome to our YouTube channel. රිවර්ස් ටර්න් ඉඳලා එද්දි මේ වගේ Y junction එකක් හම්බ වෙනවා. ඉතින් අපි එතනින් යන්න වම් පැත්තට තියෙන පාරේ. Y junction එකෙන් දකුණු පැත්තට ගියාම ඇටන් වල ගම්මානයට යන්න පුළුවන්. අපිට දැන් යන්න වෙලාව මදි. අපි ඇටන් වල ගම්මානෙත් ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. දැන් අපි බලන්න යන සේරෑල්ල තියෙන්නේ වාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පොත්තටවල ගමේ. සේරෑල්ලට යන තැන පාකින් එකක් තියෙනවා. පාරේ පොඩි ඉඩක් තියෙන තැනක් එතන. මෙතනින් පහළට තමයි යන්න තියෙන්නේ සේරෑල්ලට. ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් එකක් අරගෙන පහළට යන්න ඕන. පොඩි කැලයක් මැදින් තමයි අපිට යන්න වෙන්නේ. මේ දියඇලේ තියෙන විශේෂත්වය වෙන්නේ දියඇල පිටිපස්සේ ගුහාවක් තියෙනවා. එතෙන්ට යන්න පුළුවන් අපිට. සේරෑල්ලට නම ලැබුණු විදිය ගැන කටකතා ගොඩක් තියෙනවා. සේර කියන කෙනා මිය ගිය තැන සේරෑල්ල කියලා හඳුන්වනවලු. ඒ වගේම දියඇල්ලෙන් වතුර සේලයක් වගේ කඩා හැරෙන නිසා සේලෑල්ල නමිනුත් පස්සේ සේරෑල්ල කියලාත් හඳුන්වනවලු. සේර කියලා පක්ෂි විශේෂයක් මේ පැත්තේ නිතර ගැවසෙන නිසා මේ නම ලැබුණ කියලාත් සමහර අය කියනවා. මෙතනින් පාරවල් දෙකට බෙදෙනවා. උඩ පාර ගියොත් දියඇල්ල ඇතුලේ තියෙන ගුහාවට යනවා. පහළට ගියොත් දියඇල්ල පහළ කොටසට යන්න පුළුවන්. දැන් අපි යන්න ගුහාව පැත්තට. පොඩි ගල් ගුහාවක් ළඟින් යන්න තියෙන්නේ. ගොඩක් අය මෙතන ඉඳන් ෆොටෝස් ගන්නවා. අපි ආවේ වෙහි කාලෙක නෙවෙයි නිසා දැන් නම් මේ ඇලේ වතුර අඩුයි. දැන් අපි යනවා දියඇලේ පහළට. මේ දියඇලේ උස මීටර් 10ක් විතර වෙනවා. පල්ල මීටර් 25ක් වගේ වෙනවා. පුවක් පිටියේ ඔයෙන් හැදිලා තියෙන මේ දියඇලේ වතුර තෙල්ගමු ඔයට එකතු වෙනවා. දියඇල ළඟම නාන්න බෑ, ගොඩක් ගැඹුරුයි. මෙතන අනතුරුදායකයි කියලා බෝට් එහෙම ගහලා තියෙනවා. ඇල්ල පහළට වෙන්න වෙනම නාන්න තැන් තියෙනවා.
පේන්න ඕනේ. උඩිවට එකක් පේනවා මම මෙතන. මේ වගේ තවත් ලස්සන තැනකින් අපි හමුවෙමු. ගිහින් එන්නම්. බයි.